ආයුබෝවන්. තෙරුවන් සරණයි. net සීමාවෙන් ඔබට ගිය අසත්පුරුෂ මානයේ සොයා යන්න අද දුරුතුපුර පසළොස්වක පොහොය දිනේදී අපේ වැඩසටහන ආරම්භ කරන්නයි මේ සූදානම් වන්නේ. අද අපේ වැඩසටහනේ මාතෘකාවට පාදක කරගන්නේ කොහේද හොල්මන් තියෙන්නේ. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අපේ වැඩසටහනට කැඳවාගෙන ලැබුවා මනෝචිකිත්සක වෛද්‍ය පී.කේ. විජ්ජා කුලපති මැතිතුමා. ආයුබෝවන් වෛද්‍යතුමා. ආයුබෝවන් මයුරි. අදත් අපේ වැඩසටහනට අභියෝග කරමින් පැමිණි නිමල් ගුරුනාන්ද. ආයුබෝවන් ගුරුනාන්ද. එතුමා කරපු අභියෝගය ගැන අපි මුලින්ම මතක් කරලා ඉමු. අභියෝගය තමයි එතුමාගේ බලයෙන් එතුමාට තියෙන අදෘශ්‍යමාන හැකියාවෙන් අපේ මේ වෛද්‍යතුමාව පුටුවෙන් නැගිටවනවා කියන එක. ඔබතුමාට ඒක කරන්න පුළුවන්ද? ඔව් මට කරන්න පුළුවන්. අපි බලමු අපේ නිමල් ගුරුනාන්සේ ඒ වැඩේ කරයිද කියලා. Oh no. ඔබතුමාට ඒක කරන්න මෙතනින් මොනවද උවමනා කරන්නේ? මොන තුනද ගුරුනාන්සේ? මෙන්න ගුරුනාන්සේ. අයියෝ අදත් ඔළුව හොල්ලලා යන්න ආවේ. ඔය හැමදාම මං කියනවා ඔළුව හොල්ලන බෙලි කරකෝනයි මේකට ගෙන්න ගන්න එපා කියලා. මොන විහිළුද මේ? පොඩක් ඉන්නකෝ මම ඔබතුමාව නැගිටලා පෙන්නන්න පොඩක් ඉන්න. ඒ කියන්නේ දැන් ඔයාට මාව පුටුවෙන් නැගිටවන්න බැයිද? මං කියලා තියෙනවනේ මයුරි. ඔය කියන විදිහේ දෙයක් කාටවත් කරන්න බෑ. ඔව් සඳුදා අපිට වැඩසටහනට පැමිණීමට නොහැකි වුණ හේතුව මම දැන් පැහැදිලි කරන්නම්. සඳුදා අපේ වෛද්‍යතුමාට සුව නොවන බඩේ කැක්කුමක් තිබ්බා. ඒකයි ගුරුනාන්සේ අපිට වැඩසටහනට පැමිණීමට නොහැකි වුණේ. ඔව් එදා මට මේ පොඩි බඩේ කැක්කුමක් තිබ්බා. ඒකයි මට එදා වැඩසටහනට සම්බන්ධ වීමට නොහැකි වුණේ. ඒ වුණාට අද අපි ආවනේ. අද කරන්න පුළුවන් ටික කරලා පෙන්නන්න ඕගොල්ලෝ. දැන් දවස් මේක මගහරින්න එපා. කියපු වැඩේ කරලා පෙන්නන්න. මේ දවස් වැඩේ නෑ නේ ඕගොල්ලන්ට. මාර කතානේ කියන්නේ. අද වෙනකන් මේ අසත්පුරුෂ මානයේ වේදිකාවට ආපු කාටවත් ඔය කියන දේවල් නම් කරගන්න බැරි වෙලා තියෙනවා. එක්කෝ ආපු දවසට වර්ම ගිහිල්ලා එක්කෝ නැත්තම් ආපු දවසට කිලියක වෙලා ඔය වගේ මොකක් හරි වෙලා. හරි සංසුන් වෙන්න වෛද්‍යතුමා සංසුන් වෙන්න මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක්. අපේ වැඩසටහන සමග නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වී සිටිනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිතිත හුටවත්ත මහත්මයා. ආයුබෝවන් මහත්මයා. Uh-oh. ආයිබෝවන් මයිදි ආයිබෝවන් එනවා මොකටද මේගොල්ලෝ මේ මාධ්‍යෙට ගෙන්නන්නේ මේ විහිළු කරන්න කරද්ද මේක මේ විහිළු කරන්න මේ කාලයක් කාදෙනියක් ඕගොල්ලෝ තනි කරන්නේ මේව ගෙන්නන්න එපා කලින් රියසල් එකක් තියලා ගෙන්නන්න මේකට ගෙන්නනකොට ඒකට ක්‍රමවේදයක් දැන් මම යෝජනා කරනවා ඒකට මට පුළුවන් මේක එක කරන්න මට මේව සම්බන්ධ කරලා දෙන්නකෝ පුළුවන් මට පුළුවන් සම්බන්ධ කරලා දෙන්න පුළුවන් නින්දිත කුටවත්ත මැතිතුමනි ඔබතුමත් සමග
මම හිතන්නේ දුරකථනයේ විසන්දි වුණා. නිමල් මහත්මයා පොඩ්ඩක් සංසුන් වෙලා කතා කරන්න මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක්. පොඩ්ඩක් සංසුන් වෙලා අවසාන වශයෙන් ඔබතුමාට උත්සාහයක්වත් දරන්න බැයිද අපේ වෛද්‍යතුමා මේ පුටුවෙන් නැගිටවන්න? පොඩි උත්සාහයක්වත් දරලා බලන්න අපේ වෛද්‍යතුමා නැගිටවන්න පුළුවන්. මම කියන්න අපි අන්තිමට උත්සාහ කරන් බලමු.